Hi guys, කොහොමද ඉතින් ඔයාලට හුඟ දවසකට පස්සේ ඔන්න අද වීඩියෝ එකක් අරන් එන්න තමයි මම හදන්නේ. ඇත්තටම මේ channel එක හදලා මම හිතන්නේ මට මතකයේ හැටියට අවුරුද්දකටත් වැඩි. ඒත් අපිට මේකට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඒත් මම අද ඉඳන් දිගටම මේ channel එකට වීඩියෝස් අප්ලෝඩ් කරනවා. දැන් අපිට චුටි පැංචෙක් ඉන්නවා. එයාත් එක්ක ගෙවන ජීවිතේ රස මුසුතැන් අපි මේ channel එකට දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අදට එයාට අපේ චුටි පැංචට මාස 3ක් වෙනවා. ඉතින් අපි ආව පන්සලට එක්කන් යන්න තමයි හදන්නේ. අපි ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලමු. දැන් අපි චුටි පෙටියවත් අරගෙන බක්කුල මහා සෑය ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඔය ඇතුළට යන ගමන්. ඇත්තරම් බක්කුල මහා සෑය තියෙන්නේ හොරණ දික්කේනපුර. ඇත්තටම හරිම ලස්සන පන්සලක් බක්කුල මහරහතන් වහන්සේගේ කතාව ඇතුළත් වෙලා තියෙන බක්කුල මහා සෑය. ඇත්තටම ලස්සන නිස්කලංක පරිසරයක පිහිටි ලස්සන පන්සලක්. අපේ චිරපටි අපි ගොඩක් දවසකින් එළියට එක්කන් ගියේ. ඇත්තට මෙයා ගියේ ක්ලිනික් එකටයි හොස්පිටල් එකටයි විතරයි. ඊට අමතරව අය අද එළියට එක්කන් ආවමයි. ඊට චුට්ටක් අමාරුයි තාම අර අවුව ගතේ තියෙන නිසා. මේ තියෙන්නේ බක්කුල මහා සෑය. තරම් බක්කුල මහරහතන් වහන්සේ කියන්නේ වැඩිම ආයුෂ ප්‍රමාණයක් නලඳුප හාමුදුරුවෝ නමක්. මට මතක විදිහට උන්වහන්සේ අපවත් වෙනකොට අවුරුදු 160ක් වෙනවා. අර මතකයේ හැටියට. ඉතින් ඔය තියෙන්නේ චෛත්‍ය ඇතුළ එතන ඇතුළ ගහලා තියෙනවා බක්කුල මහ රහතන් වහන්සේගේ ජීවන කතාව චිත්‍රවලින් නිරූපණය වෙන්න වටේම තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. මට ඇත්තටම හරිම ආසයි මම මේ පන්සලේ ඉන්නේ ගිහිල්ලා. මේ තියෙන්නේ සෑය උඩට යනකොට සෑය ඇතුලෙන් මේ බක්කුල මහා සෑයට සතර දිශාවෙන්ම එනවා සදහැවතුන් වැඳ පුදා ගන්න. ඔයාලත් ඇවිල්ලා නැත්නම් පුළුවන් දවසක ඇවිත් පන්සල වැඳලා මේ තියෙන ලස්සන වටපිටාවත් බලාගෙන ඒ වටපිටාව පිරිසිදු කරන්නේ නැතුව බොහොම සදහැසිතින් ඇවිල්ලා වැඳ පුදාගෙන යන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ආලව හම්බෙන්න. බයි.